මාණික්කගේ වචනවලින් පස්සේ රේස් කෝස් එක ළඟින් හරවපු වාහනේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය කියලා ගහපු පුරෝ පහවෙනකනොත් නිශ්ශබ්දයි. එයාගේ ඇස් තිබ්බෙම පාර දෙපැත්තෙන් උඩට විහිදිලා ආස වහගත්ත මාර්ගස් වලට. එන ප්‍රතිචාරය මොනවා වුණත් මෙච්චර කාලයක් හිතෙන් උස්සන් හිටපු ලොකු පර්වතයක් එක පාටම අතෑරියා වගේ යා නිදහස්. සින්ස්වින් මගක් යන කල්ම රක්ෂිත කිසිම සද්දයක් කරේ නැහැ. ඒ තොල් එකට එක හපාගෙන සිහිය තියාගෙන හිටපු කල්පනාවෙන් මිදිලා එයා හරිම සාමාන්‍ය විදිහට ඇව්වා. දන්න කාලෙකින්දා මෙච්චර කාලෙකට ආපු කැණු ළමයින්ගේ ආදර ඇරයුම් උනන්දුව දක්වපු හැඩරුව තියෙන කොහෙත්ම අඩුපාඩුවක් නැති හැම යෝජනාවක් දිහාම දැක්කේ නැති ඇහුණ නැති ගාන්ට හිටපු මේ හැම වෙලාවකටම වග කියන්න ඕන හේතුව විරුද්ධ ලිංගිකයන් ගැන මාණික්කගේ හිතේ නැති ඉඩ. වයිගී කිසිම හදිස්සියක් නැති කටහඬකින් රක්ෂිතේ ඇහුවේ. එතන කුතුහලයකුත් නැහැ පුදුමයකුත් නැහැ. ඉතින් මාණික්කයට එක නොතේරුණා නෙවෙයි. ෆයර්වර්ක්ස් ඔළුව ගහන් හිටපු විදියටම මාණික්ක හෝමිට තිබ්බා. තාම ඇස් තිබ්බේ දවල් ඉර දිලිසෙන අහසේ. මං අස දවල්ට හස්කුරුපත්තු කරන්න. ඒව කාටවත් පේන්නෙත් නෑ කාටවත් ඇහෙන්නෙත් නෑ. ඊට වඩා ඒවවල ලස්සන පේන්නෙත් නෑ. ඒත් මට පේනවා. මං විඳිනවා. ඇයි පිල්ලමක්වත් නොගහ මාණික්කගේ ඇස් තාමත් ආසදියා බලන් ඉන්නවා. ඒවා හැංගීම් අස්සේ ජීවත් වෙනවා. දැනෙන ඇත්තම හැංගීම් එළියට දාපු සතුටට දිලිසෙනවා. රුෂිර මාණික්ක දේවප්‍රිය මාණික්ක ගැස්සුණා. රක්ෂිත කෑ ගහපු විදියට. එයාගේ මුළු නමම එකසරයි කියලා කෑ ගහපු විදියට මාණික්ක ඇත්තටම ගැස්සුණා. ඒ විතරක් නෙවෙයි. වාහනේ යෙදර ඉස්සරහා මාහයියෙන් බ්‍රේක් ගහලා නතර කරා. පොඩි අයියා. බයිනෝ. මොක? දැම්ම බහැලා යනවා ගෙදර ඇතුළට. දැන් මාණික්ක බය වුණා. එක පාරටම අයියාගේ මේ හැසිරීමට එකම හේතුවත් එයා දන්න නිසා ගෙදර යනවද ඔළුව හැරුණා තේ යනවද කියලා දෙකෙන් එකක් මාණික්කට තෝරගන්න බෑ. ඉතින් බෑග් එකත් අරන් මාණික්කේ වාහනෙන් බැහැලා ගෙදර ඇතුළට ගියා. ඒ ගිය ටිකට රක්ෂිත එතනින් වාහනේ ගිහින් ඉවරයි. එතකොට එයාට බැරිද මෙච්චර කාලයක් එයා එකට හිටපු අයියට එයාගේ ඇත්ත තත්ත්වය පිළිගන්න බැරිද? දැන් මොකද කරන්නේ? කාටද කියන්නේ? කොහොමද තේරුම් කරන්නේ? සාලේ මැද්දෙම අතේ එල්ලගෙන හිටපු බෑග් එක බිම අතහැරලා එයා අඬන්න ලංවම ඇස්වලින් බලන් හිටියේ පිටිය ගහලා තිබ්බ එයාගේ පවුලේ පින්තූර දිහා. එතන කැමරාවට අහුන හැමෝම බදාගෙන hina වෙලා හිටියට හුස්ම ගන්න ඇත්ත මාණික්ක දැන් කළු කරපු අහසක් වස්සන්න හිතෙන් එකම වැහි කෝඩයක අකුණු ගහනවා. ඉතින් බිඳුව හැඟීම් දැනීම නිසා වැටෙන කඳුළු බිඳුව එයාගේ ඇස්වලින් සියරුවට බේරලා යන්න ගත්තේ සත්‍යයක් නැතුව. ඔයා කිව්වනේ මං කියන ඕනම දෙයක් අහනවා කියලා. මාණික්ක කිව්වා නෙවෙයි. ඒක යාට කියවුණා. ඒකත් අඩුම මැද්දෙන්. ඒක තමයි මානි මම මේ කරන්න යන්නේ. ඒත් එකපාරටම ඇහුණ කටහඬත් එක්ක මාණික්කව නිකම්ම හැරෝනේ ගෙදර දොර පැත්තට. එතන රක්ෂිත ඉන්නවා. දොරට හේතු වෙලා. නිකන් නෙවෙයි. අතේ බියර් බෝතල් දෙකකුත් තිබ්බා. පොඩි අයියා හිතා ගන්න බෑ. කලින් වාහනේ ඇතුලේ කෑ ගැහුව කෙනා දැන් දොරලන් හිටගෙන hina වෙනවා. ඒකත් අපේ තිබ්බ බියර් බෝතල් දෙකට ඉඟි කර. ඕ ගෝඩ්! ඒ ටිකට තැප්ප කැරගත්තද බබා? මෙහෙ එන්න. ඉතින් රක්ෂිත තවත් එතන හිටන් ඉන්න නැතුව අත් දෙක දෙපැත්තට විහිදෙන ගමන් මාණික්ක ගාවට එද්දී දෙපාරක් නොහිතා මාණික්ක දුවන් ගිහින් එයාව බදාගත්තා. දැන් අර ඇඬුම ඉවරයි. ඒත් ඇස්වල කඳුළු එක්කම එයා අයියව බයටම වගේ තද කරලා බදාගත්තා. අප්පෝ! එළියට අලි ලොක්කා වගේ හිටියට අපිට ඉන්නේ චොරු බබෙක්නේ. පව් අර මනුරට කොහොමද අපි මූණ දෙන්නේ? what? මාණික්ක කරන් පැදලා වගේ අයියකින් ඈත්ුනේ ඇස් දෙකත් ලොකු කරා. ඉතින් මේ මූණ දැක්ක ගමන් රක්ෂිතද ආවේ මහා මනමාල හිනාවල්. වයි මානි. ඔයාගේ දවල්පත් වෙන අහස්කුවර මනරු ඒ ඇහෙද්දිම මාණික්ක මූණ හොර බැල්මකින් වහගත්තා. කවුද යාට අහස්කුවර කිව්වේ? හැබැයි ගැලපෙනවා. කොයි වෙලෙත් වැනෙන එකන වැඩි පොඩ්ඩක් තම් පුපුරනවා. අම්මෝ මානි. ඔයා යාට උච්චර කැමතියි කියලා මන් දන්නේ නෑනේ. බලන්න මූණ තියෙන මනමාල පාට. අනේ මේ පොඩි අයියා. මට යව පෙන්වන්න බෑ. Yeah, ඔයා වැඩිම ආස කෙනා මානි. I got you. රක්ෂිතේ කිව්වේ බොරු කේන්තියක් මවන් ඉන්න මල්ලිගේ කොණ්ඩේ අවසන ගමන්. පස්සේ කොල්ලගේ කරටත් අත දාගෙන එයාව ඇදන් ගිහින් සෝෆා එකට වැටුනේ
අතේ තිබ්බ බෝතල් දෙක මේසියුරින් තියලා. ඔයා මට බනින්නේ නැද්ද? ඉඳගත්තත් වගේ ආපු අහේතුක වර්ධකාරී හැඟීමකින් මාණික් යහුවේ බිල්ල පාස් කරන්. මොකද එයා එලි කරපු එක සාමාන්‍යයෙන් හොරෙන් බෝදලේ ලියාගත්තට වඩා බරපතල වැරද්දක් වගේ දැක්කේ. For what? මං කලින් කිව්ව දෙයට. ඇයි මං ඒකට දැන් බනින්නේ මාණි? මං බනිනවා නම් බනින්න ඕන මීට කලින් වගේ ඔර්ලෝසු කැඩන කිව්ව වෙලේ. රක්ෂිත හරි නිදහසේ ඇඳට හේතු වෙන ගමන් කිව්ව දෙයට මාණික්ගේ අධිහා බැලුවි කිසි දෙයක් හිතා ගන්න බැරුව. ඔයා කොහොමද? well ඒක ලේසි බබා. මං ඔයාගේ වයස පහු කළ ගොඩාක් කල්. ඔයා කෙල්ලුන්ට ඉස්සරින්දම්ම ආස නැහැ. ඔයා ගෑනු ළමයි ගණන් ගන්නෙම නැහැ. මට ඩෝන් කෑ එකයි නෝ ඉන්ටරෙස්ට් එකයි අතනේ වෙනස හොයාගන්න බෑ කියලා හිතුවද? ඒ ඔක්කොටම වඩා බබා ඔයා මනු ඉස්සරහා පැනික් වෙනකොට මේවා ප්‍රෙඩික්ට් කරන්න මට බෑ කියලා හිතුවද? ඔයා එයා ඉද්දිත් පැනික් නැති වුණොත් පැනික්. අනික මට වැඩියෙන්ම සෙට් වෙන කැප්ටන් ගියේ so I know things. අයියේ කියන දේවල් මල්ලි අහගෙන හිටියේ හුස්ම උඩට ගන්නෙත් නැතුව. එච්චර දෙයක් යාගින් අයියා දැක්කද? එහෙන් බලද්දී මාණික්ක කියන්නේ රක්ෂිතට පෙරලපු පොතක් වගේ කියවන්න ලේසි කෙනෙක්. ඒත් ඉන්න තව ප්‍රශ්නයක් තියෙනවා. so ඔයා එකට අවුලක් නැද්ද? මානි, you know I'm fucking happy right now. ඔයා අන්තිමේදී මට හරි ඕපන් වුණ එක මට මදිද? please බබා please. ඔයා ආයේ කිසි දෙයක් හිතේ තියන් ලොක් කරන් ඉන්න එපා. ඔයා ඒව ඔයාට comfortable කෙනෙක් එක්ක share කරගන්න. නැත්තම් ඔයා පිස්සෙක් වෙයි. being gay isn't crime. ඒ වගේ feelings වැඩ කරන විදිය විතරයි. ඉතින් මේ වචන ඇහුන ගමන් මාණික්‍ය පොඩි බබෙක් වගේ රක්ෂිතගේ බෙල්ලස්සේ ඔළුව ගහන් යව බදාගත්තම අයියා හිනාවක් එක්ක මල්ලිගේ ඔළුව අත ගන්න ගත්තා. දැම්මත් ඔයාගේ හිතට නිදහසක් දැනනවද වානි? අනික ඔයාට කිසිම හේතුවක් නැතුව වටනාකමක් දෙන අයට මීට වඩා හොඳට සලකන්න. එහෙම අය ඔයා ගන්න අඩුයි මානි. ඔයා මං කතා කරන කෙනා කවුද කියලා දන්නවනේ? ඔව්. you know who. මාණික්‍ය කිව්ව දෙයට රක්ෂිත මහායෙන් hina වුණා. අනේ අර ලස්සනට ඉන්න කොල්ලාව වෝල්ඩමෝට් ගන්න දැම්මේ කොහොමද මානි? ඒක මගේ හැකියාව. මානි දක්ෂයා කියන්නේ නිකන්ද? ඒත් පොඩි අයියා ලොකු අයියායි තාත්තයි එයාලා මාව පවුලෙන් පන්නයි. දැන් තමයි මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නේ දෙයට ආවේ. පැනෝත් මාත් වෙනනම් යන තැනක යන්න බබා. අපි දෙන්නට ෂේප් එක යන්නත් පුළුවන් නේ. වීලුවේ වගේ උනත් රක්ෂිතේ කිව්ව දෙයට මාණික්‍ය අයියාගේ අතේ එල්ලීගෙන hina වුණා. දැන් නම් ඇත්තටම ඔළුවේ තිබ්බ ලොකු බරක් අයින් වුණා තමයි. මාණික්‍යට දැනුනේම එයාව පාවෙනවා වගේ. මොකද එයා වැඩියම ළඟ කෙනෙක් එයාගේ ඇත්ත තත්ත්වය පිළිගත්තා. එයා එක්ක එකට ඉන්නවා කියලා එයාට තේරුණා. කොහොම හරි ගෙනාපු බියර් බෝතල් දෙකෙන් එකකටවත් මාණික්‍යට වග කියන්න ලැබුණේ නැහැ. මොකද හෙට එයාට ඉස්කෝලේ. ඉතින් දෙකම රක්ෂිත සතු වුණා සතොට සමරන්න. මාණික්‍ය වතුර බිව්වා. ඒ කාරණේ ඒ වගේ ඉවර වෙද්දී අන්තිමට මාණික්‍යට ඉස්සරහට ආවේ හරිම කාර්යබහුල සතියක්. මොකද ඊළඟ සතියේ විභාග පටන් ගන්නවා. ඒකට පාඩම් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. එන මාසේ පටන් ගන්න ස්කූල් ක්‍රිකට් ටෝර්නමන්ට් එකට ලෑස්ති වෙන්නත් ඕන. එයා ක්‍රිකට් අතහැරලා හිටියේ මාස 2යි. ඉතින් ඒ ගැම්ම මාණික්‍යගේ ඇඟින් කොහෙත්ම ගිහින් නැහැ. දැන්ටපත් මාණික්‍ය කියන්නේ එයාලගේ ටීම් එකේ ඉන්න ඉදිරිපෙළ පිටිකරුවෙක්. අයියා අද මෙහෙම අනුර වෙනවා. වාහනේට අගින්න දොර අරිනකොටම තමයි කොල්ලා එක කිව්වේ. ඒකත් ලැජ්ජාව කියන සාධකී පැත්තකට දාලා කිව්වේ. ඉතින් දක්ෂිතගේ ප්‍රතිචාරය එයා කතාලින්න කලින්ම දන්නවා. Oh no! First date? Mani, you are really fast, no? මට දැන් මං ගැනම ලැජ්ජයි. අවුරුදු 27ක් වෙන්නත් ලං වෙලත් කෙල්ලෙක් නෑනේ. Oh god. මාණික්‍ය ඉතින් ඇස් උඩ යවන ගමන් අතේ තිබ්බ පොත් බෑග් එක ඉස්සරහට දාලා අතේ තිබ්බ අනිත් පතරංග ෆෙකන් බෑග් එක පිටිපස්සෙන් දැම්මා. මොකද අද යාලට හවස පොඩි වෙලාවකට ප්‍රැක්ටිස්. ඒකත් උසස් පෙළ ලියන්න ඉන්න අයට විතරක් නිසා අනිත් අයට ඒ වාසියට අත තියන්න ලැබුණේ නෑ. එයා එන්නේ පාඩම් කරන්න. ඊරෑ බෝතල් දෙකම බුද්ධි මං කිව්වා පුදේට විකාර නටන්න එපා කියලා. ඕ ගම්පෙරළිය නෙවෙයි පෙම්පෙරළිය. what? you don't know. ඒවා අපේ කාලේ ගිය ඇඩ්වර්ටයිස්මන්ට් 2000න් පස්සේ කොල්ලෝ. මාණික්‍යගේ සාමාන්‍ය බැනිල්ල. ඒක බැනිල්ලක් නෙවෙයි ඔහේ කියවිල්ලක්. ඉතින් රක්ෂිත hina වෙවි වාහනේ අරන් ගියේ තව එයාගේ මල්ලිව අවසන ගමන්. කොහොම හරි ඉස්කෝලේට යද්දී අද කවදාවත් නැතුව කට්ටිය හරිම පිළිවෙලයි. වෙන්දට පිස්සෝ වගේ පන්ති වලට දුවන කොල්ලෝ අද හරිය වැදගත් විදියට පන්ති වලට යනවා. බලද්දී ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ලත් බ්ලේසර් ඇඳගෙන බැලු බැලමට අද ඉස්කෝලේ මොකක් හරි තියනවා කියලා කියන්න අමාරු නෑ. ඉතින් මාණික්‍ය මුලින්ම හෙව්වේ එයා වෙනදට ඇවිල්ලත් හොයන්න පුරුදු වෙලා හිටපු කෙනාව. "ඔයි ජීම් බෑන්ඩ් එකනේ කතා කරපන්." මාණික්‍යවත් පහු කරගෙන අතේ කොලරෝලක් තියන් දුවන කොල්ලේ කෑ ගහද්දි එයාත් නිකමට රවුන්ඩ් එක පැත්ත බැලුවා. "හාලි.
ඉන්නවා. මාණික්‍ය හොයපු කෙනා ඉන්නවා. ඒ බා මාණික්‍ය දැක්කත් ඒ දිහා හරියට බලන් ඉන්න ලැබුණේ නැහැ. කොයිද ඉතින් සුලක්ෂණ එතෙන්ද කඩම් පැන්නනේ. ඇයි? ඇයි කියලා ඇහුවොත් මාණික්‍යගේ ඇස් ගැවුසුනේම ග්‍රවුන්ඩ් එක පැත්තේ. පඩිපෙළෙන් පහළ එතන ඉස්කෝලේ ඉන්න හැම ප්‍රිෆෙක්ට් කෙනෙක්ම ඉන්නේ නැති. එතනින් සමහරක් බේස අතේ තියාගෙන එක පේලියට කෙලින් හිටන් හරි උනන්දුවෙන් කෙනෙක් කතා කරන දෙයක් අහන් ඉන්නවා. ඉතින් පඩිපෙළේ උඩ අත් ඇඳගත්ත 4 දෙනෙක් හිටන් ඉද්දි ඒ මැද්දේ හැමෝම වගේ ගරු කරන විදියට ආදිපත්‍ය පතුරගෙන හිටපු කෙනා ලොකු කතාවක් කරන ගමන් හිටියේ. ඒ වෙලාවට මන්රු ගොඩාක් වෙනස්. වෙනදට මාණික්‍යව අවුස්සන පිස්සු කතා කියවන මන්රු නෙවෙයි ඒ. ඇවුනද ඔබට? අද එනවනේ. සුලක්ෂණයට තට්ටුව දාන කල්ම මාණික්‍ය ඉඳලා තියෙන වෙන ලෝකෙක. මොකද? උඹ මොන ලෝකෙද බං ඉන්නේ? හරි. ආයි කියන්න මොකද කිව්වේ? උඹට බං මෙච්චර වෙලා කිව්වේ අද රේස් කෝස් එකට යන්න වරෙන් කෙරයක්කෝ. අද බෑ. බෑ කියද්දිත් හැස් ග්‍රවුන්ඩ් එකේ. ඒ මොකෝ? යන්න පුළුවන් වුණත් එයා එහෙම කට්ටිය එක්ක රවුම් ගහන කෙනෙක් නෙවෙයි. ඒත් අද මොඩ ප්‍රැක්ටිස්. අප්පඩසරි එහෙමද? එහෙනම් අවුලක් නෑ. වෙන දවසක යමු. මොකද යන්නේ? මාණික් ඇහුවේ සුලක්ෂණ බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක් වගේ. එයා ඒ වෙලාවේ ටිකක් හිර වුණා. හැබැයි මාණික් ඉන්නේ හොඳ සිහියෙන්. නිකම් බං කාලෙකින් ගියේ නෑනේ. එතනට උනම් අලි 10ක් ඇතේ. ඕ බං ඒ වුණාට යන්න කම්මැලි අප්පා. හරි හරි අවුලක් නෑ. අපි සෙට් එකත් එක්ක පස්ස වෙලා ගියන්. අද මේ මොකක් කර තියෙනවද? ආයම ග්‍රවුන්ඩ් එක පැත්තට ඇස් යමන ගමන් මාණික්‍ය ඒ අහද්දි ඒ සැරේ ගෙනිච්ච ඇස් නම් එකතැන ඇන හිටියා කිව්වොත් මන්රු ඒවා එක බැල්මකින් අල්ලගත්තා. අද මේ ඉංග්‍රීසි ටේකනේ. බලපන් අද මෙහෙට මරු කැලිටියක් බහිනවා. දවල්ට තමයි ඉතින් බලන්න වෙන්නේ. ඕද මාණික්‍යට ඇහෙන්නේ වට කරගෙන ඉන්න අනික් කොල්ලෝ වැද්දින් මන්රු බෙල්ල හරවගෙන මාණික්‍ය දිහා බලන් හිටියේ අනිත් අය කතා කරන අස්සෙන්. ඒ මූණේ මාණික්‍යව දැක ගමන් පාලනය කරගත්ත හිනාවක් ඇඳුනා. ඊට පස්සේ කාටත් ඇහෙන්නේ නැති විදියට තොල් මතොරලා විතරක් good morning කියලා කියද්දි මාණික්‍ය හංගගත් හිනාව එහෙම්මම තියන් එයා දිහා බලන් හිටියා. ඒ බං බෙල් එක ගහනවා වරෙන් යන්න. ඉතින් මේ ඔක්කොටම බෙල් එකක් හරස් වුණා. නොයා බෑ. ආයෙ දකින්න කීයද කියලා දන්නෙත් නෑ. ඒ මොනවා වුණත් මෙතන ඊටන් ඉඳලා නිකමට හරි විනය බාල සර්ට ඇල්ලුනොත් ඊට වඩා හපන් නිසා මාණික්‍ය බෑග් එකක් තරම් පන්තියට ගියා. කොහොම හරි කිව්වත් වගේ උදේ තිබ්බේ මන්රුව දකින්න ලැබෙන විෂයක් නෙවෙයි. එහෙමයි කියලා එයා උදේ වරුයි මේ සෙක්ෂන් එකේ හිටියා කියලා දැක්කේ නෑ. ඉන්ටර්වල් එක වෙලාවේ එයාව හොයනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කොහොමත් ඒ වෙලාවට කොල්ලෝ එයාලගේ මේන් හෝල් එකට ඇල්ම බැල්ම දාන්න නිසා මන්රුව එතන රාජකාරිය ඇති. ඉතින් ඔය ඔක්කොම නිගමන විශ්ලේෂණ කළා මාණික්‍ය කැන්ටිමටත් ගිහින් කට්ටිය අඩු වෙනකල් ඉඳලා ටොයිලට්ස් පැත්තේ ගියා. එක අතකින් මන්රුව හිටපු නැති එකත් හොඳයි. නැත්තම් ඊයේ අයියා කියපු දේවල් මතක් වෙලා අද එයාගේ ඉස්සරහා මොනා කරයිද කියලා එයා දන්නෙත් නෑ. මොනවා නැතත් එයාව හස්කුවරකට සමාන කරපු එක් ගැන නම් මාණික්‍යයේ පස්සුණක් ප්‍රීතියෙන් තිබ්බ බරකුන් නිදහස් කරගන්න ගමන් මාණික්‍ය කල්පනා ලෝකේ පාවුණා. ඒ විතරක් නෙවෙයි මන්රුවට කරන්න තම අපහාස ගැන හිතා hina වුණා. හැබැයි මෑ කරවල සිප් එකට එහෙම අවු කරගන්නව නෙවෙයි. කනු ළඟම පිටිපස්සෙන් ඇහුණු හොඳටම හොරුපුරුදු කටහඬට මාණික්‍ය ගැස්සුණා. ඒ විතරක් නෙවෙයි කර හිටපු වැඩෙත් මග අඩාල වුණා. මිනිස්සුන්ට ප්‍රයිවට් වැඩක් කරගන්න දෙන්නෙත් නැත්තේ තමුසට ලැජ්ජාවක් නැද්දා? තාමත් හිටන් ඉන්න විදියටම මගේ හිටපු කාරණේට ආයි හිත දීලා මන්රුට ආයි බනින්නේ වචන හෙව්වා. හැබැයි අපෝ හරි ලොකු ඇති ඔය ප්‍රයිවට් මෑ කරවල. එහෙමයි කියලා මන්රුත් එතනින් හෙලවුන්නේ නැහැ. ඉතින් මාණික්‍ය වැඩේ කරන් සිප් එක දාගෙන මන්රුගේ පැත්තට හැරුණා. ඒ කටේ නම් මහ නෝන්ඩි හිනාවක් තිබ්බේ. ඔව් ලොකුයි තමයි. අනුන්ට ඉරිසියා කරන්න එපා. ඒව තමයි ඔය පළ දීලා තියෙන්නේ. ඔව් මට හරි ඉරිසියයි. ඇයි ඔක ජැක් බෝන්චි වල බඩගාලා ගියපු ලෝකින් ගෙනල්ලා හයි කරපු එකක්ද? මට තියෙන හැම එකක් තමයි. කොහෙත්ම අතෑරපු නැති මරු එන්ටත් අත් දෙක තියාගෙන කියවන්න යද්දි මාණික්‍ය එන්නෙන්න පස්සට ගිහින් අතර උනේ යූරිනල් එකට එහා පැත්තේ බිත්තිය හැප්පිලා. ළඟට එන්න එපා. ඇයි කෑ ගහන්නද? කෑ ගහන්න ඉතින්. දැන් බෙල් කරුවත් ඉවරයි. මන්නරු මාණික්‍ය මනෝ දිහා බලන් හිටියේ පොදුම විදියට කලබල වෙලා. ඒක තරහට ආපු බයක් නෙවෙයි. ඒක කලබලයක්. ඒක තව වැඩි උනේ මන්රු එයා ළඟටම ඇවිත් මූන්ට එබිලා එක අතක් බිත්තියට තියන් එයාව එතනට හිර කරගත්ත එකෙන්. මොකද අද මට good morning කිව්වේ නැත්තේ? මාණික්‍යගේ කලබල ඇස් මන්රුට ගිනාවේ වෙනම තෘප්තියක්. එයා ඒක ලං වෙන වාරයක් ගන්න විදිනවා. මොන් කිව්වා. බොරු කිව්වොත් කඩේ කස්තුරි තියනවා මාණික්‍ය. බොරු තමයි. මන්රු ඒ කියද්දි මාණික්‍ය තව කලබල වුණා. හරි කිව්වේ නෑ. මොකද බොරු කියනවට බයද? නැත්තම් කඩේ කස්තුරි තියනවට බයද බොරුව පිළිගත්තේ?
තොල්පුරාම පැතුරුණ අමුතු හිනාවෙන් මන්රුව ඇහුවේ. දැන් මාණික්කට තරහයි. ඇයි මේ වෙලාවෙම එයාට හැමදේම හිර වෙන්නේ? කස්තුරි තිත්තයි. ඒ වුණාට මම තිත්ත නෑනේ. හරි. දැන් තව බෑ. අයින් වෙනවා. මට යන්න. මට පීරියඩ් කට් කරන්න බෑ. ඒ කියාගෙන මාණික්කව මන්රුව පැත්තකට තල්ලු කරලා එතනින් එළියට ගියේ හතර වටින්ම දාඩි දාගෙන ඇත්ති. මං ඔයාව දවල්ට අල්ලගන්නම් මාණික්කව. ඒ අද්දි මන්රු කෑ ගහපු එකත් එයාට ඇහුණා. එයාට නිකන් විකාරයි වගේ. මනරු එයා ළඟට එද්දී හිතට එන සිතුවිලි එක්ක වැඩ කරොත් මෙතන මොනවයි මොනා වෙයිද කියලා තීරණය කරන වැඩේ මාණික්ක දීලා තිබ්බේ දෙයියන්ට. දැන් ඉතින් එයා දවල්ට අල්ලගනීවිද? වෙලාවකට එයා හිතන ප්‍රශ්න ගැන හිතලා බලද්දී මාණික්කට හිතුනේම එයාට පිස්සු කියලා. එයා ඉච්චරටම මන්රුව බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ මන්රුව එයා ළඟට ඇවිත් නෙවෙයි හොරෙන්ම රිංගලා ඇවිත්. ඔය ගැන හිත තමයි දවල් ප්‍රැක්ටිස් වලදී එන බෝලෙට ගැහුවේ. ඒ ගාන හැම බෝලයක් ගානෙම උඩ ඇදිලා ගියේම ඒ බෝල නිකන් මාණික්කයට පිස්සු කියලා කෑ ගහනවා වගේ. අම්මා. ඒ දැන් මේ වතුර ටිකක් බොම්බන්. මොන මොකා වැයිලද මේ ගහගෙන යන්නේ? සුපුරුදු පරිදි පබසර බෝල දාලම හති වැටලා මාණික්ගේ ගාවට ඇවිත් කුරුලෙත්තෝ වගේ හිටගත්තා. තවසරයක්. නෑ මාණික්කයට යන්න ඕනේ නෑ. හැබැයි පබසර දැන් හිටියේ ආවේ නැත්තම් ඇදන් යන මට්ටමේ. ඉතින් අතේ තිබ්බ බැට් එක උදුරන් යන්න හැදුවම මාණික්‍ය ඒකත් අතයට හිර කරන් යන් කියලා ආවා. බම් අරපණක් මරු කෑලි ටිකක් යනෝම පිටනේ ඉඳන් පරිපෙල් ළඟට ඇවිදන් යන මැද්දේ පබසර එයාලගේ මේන් හෝල් එක පැත්තට ඉඟි කරලා කියද්දී අත්වල දාගෙන හිටපු බැටින් ග්ලව්ස් කලවන ගම මාණික්‍ය ඒ පැත්ත ඕනාවට එපාට බැලුවා. හැබැයි අඩ ලොක්කා උඹද ගියේ නැද්ද? ඉංග්‍රීසි දෙකට පිටින් ආපු ආරාධිත පාසල් වල ගෑනු ළමයි රංචු පිටින් මේන් හෝල් එකකින් එළියට එන එක ඇස්වලට නාභිගත වෙනවා වෙනුවට ඊට ඉස්සරින් අත් දෙක බැඳගෙන යාලා දිහා බලන් ඉන්න මන්රුව මාණික්කගේ ඇස් අල්ලගත්තා. ඒ මූණේ තිබ්බෙම කැපිලා යන බැල්ම. මේ ඔක්කොම අස්සේ එතන ඉස්කෝලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න දැන් මාණික්කයට ඔළුවේ චෙක්කුමයි. නෑ මගේ බබාව බලන්න ආවා. ඒ කියද්දි වගේ බොන්න ගත්ත වතුර එකත් මාණික්කයට හිර වුණා. තෆිරි මාණික්ක උඹ අපේ හෙඩාට මොකද්ද සගුව මේ කරේ? පක් උඹලා ඕන ලබ්බා කරගනින් මං යනවා. මාණික්ක ඉර කරගත්ත වතුර බෝතලෙත් අරන් පබසර මේ පාර නම් ගියා. ගියා කිව්වට ගියේ බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන තැනට. එතන ඉන්න අය එක්ක බෙරේකට තට්ටුවක් දාගෙන මේන් හෝල් එකකින් එළියට එන කෙල්ලෝ දිහා බලන් කඩේකට වැටුණත් හිටියේ පඩියක් දෙකක් යටින්. ඉතින් ගියත් එකයි නොගියත් එකයි වගේ තමයි. තාම හරියට වතුර එකක් බොන්න බෑනේ මාණික්ක. පබසර ගියත් වගේ මන්රු රැලි කරන් හිටපු මූණත් එක්කම ඇවිත් මාණික්කගේ බේරෙන වතුර පීදාන ගත්තා. කෙල්ලෝ තෝරන අස්සෙන් දැන් ඕකත් පබසරට මරු දර්ශනේ. හැබැයි හායි මාණික්ක. එදාර ක්ලාස් එකේදී කතා කරපු කෙල්ල නිල් පාට ටයි එකකුත් දාගෙන ඉස්කෝලේ ඇඳුමෙන් දුවන් ඇවිත් දෙන්න ඉස්සර හිටගත්තේ ලොකු ධෛර්යයක් කරා. ඉතින් මන්රුගේ මූණ තව ඇකිරුණා. හායි. අඳුනගත්ත නිසා මාණික්කේ කිව්වේ. හැබැයි ඕනකමකින් දන්නේ නෙවෙයි. ඒ වුණත් මොකක්ද වෙන්න ඕන? ඔක්කොටම කලින් මන්රු ඉස්සරහට ඇවිත් ඒ අහද්දී කෙල ටිකක් බය වුණා. ඉතින් ඔය දර්ශනේ මරු පරි දෙකක් විතර බැහැලා බලන් ඉන්න සෙට් එකකින් එකෙක් දවුලකට තට්ටු කර ඉන්නකොට පබසර ඇල්ලුවා දවුල් පදයක්. ඒකත් හරි තාලෙටම. දැක්කද මචං දැක්කද මචං. මෑම් මං ආවේ මාණික්කයට කතා කරන්න මනරු. දර්ශනයට අනුව බලන් ඉන්න පිරිසට දැන් එක තුන්කොන් ආදර අන්දරයක් ගන්නට පෙනුනේ. ඉතින් කවුරු දිනයිද? කාට කාව ලැබෙයිද? ඉතින් බෙරපද අස්සින් දැන් හොරණෑවකුත් සද්ද කරා. ඤේ හිඩාට හිත ඤේ මානිට පින ඤේ. ඉතින් එයාට මොනවද කියන්න තියෙන්නේ? අර කෙල්ලට දැන් පහළ පබසරලා දාන සද්දත් ඇහෙනවා. මෙතන මරු දාන සද්දත් ඇදෙනවා. හැබැයි ඒ ඔක්කොටම ආපු ලැජ්ජාව කාගෙන එයා කතා කරා. මාණික්‍ය ආවේ නෑනේ අපේ කාවෝෂ් එකට. හරි මාණික්‍ය ඇයි ඔයා එදා ගියේ නැත්තේ කියන්නකෝ. මන්රු දැන් මෙතන දෙන්න අතරේ අන්තර සංනිවේදකයා වගේ අර කෙල්ල අහන ප්‍රශ්න ගෙනත් ආයෙම එයත් මාණික්‍යකින් අහනවා. ඒත් මාණික්‍යගේ ඇස් තිබ්බේ බැට් එකට. මට වෙන වැඩ තිබ්බා. දැක්කනේ මං හිතන්නේ දැන් ඔයාලගේ ඉස්කෝලේ යන්න හදන්නේ. මාණික්‍යගෙන් ලැබුණු උත්තරේට තෘප්තියක් ලැබුණා වගේ මන්රු ඒ වෙලාවෙම එතෙන්ට ආපු ඒ ඉස්කෝලේම කෙල්ල දෙතුන් දෙනෙක් පෙන්නලා කියනකොට කෙල්ලොට දැක්ක බෙරපද අල්ලපු කොල්ල ටිකට තම්මැට්ටමට අධිපති දෙයියෝ ඇහුණා. දැන් මෙතන පංචතූර්ය වාදනයේම ඇහෙනවා. ඒකත් හරි තාලෙටම හම්මට. අරකට දහමුද මේකට ගහමුද අරකට දහමුද මේකට ගහමුද අරකට දහමුද මේකට ගාමුද. ඉතින් ඔක්කොටම කලින් තම්මැට්ටම් පද ඇහිලා කෙල්ලෝ ටික එතනම රතු වෙලා යාළුවොත් හැදගෙන එතනින් යද්දී
මන්රු මේ පාර පබසර දිහා බැලුවේ හරකෙක්ට ඝනදෙවි නුවණ පහළ වෙලා වගේ. හරිද මචං? උඹලා දැන් නිදාසේ වැඩේ කරගනි. මේ කරගත්තා වූ මහා පින්බලෙන් මට දේවතාවියක් සෙට් වේවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පබසරේ කියද්දී බෑන්ඩ් එකේ කොල්ලොත් සාදුකාර දෙන්න ගත්ත එකෙන් මන්රු මාණික්කවත් අදගෙන එතනින් ගියා. මල සමය මොකද කෙල්ලට කැමතිද ඔච්චර නලවලා හායි ගාන්නේ? හැදන් යන ගමන් මනු කරේ මාණික්කද දෙහි කපපු එක. ඉතින් මනුරුට බනිනවා ඇරෙන්න ඒව අහන් ඉන්න මාණික්කගේ ලාවට මුණ ඇදින හිනාව බලන්න වාසනාවක් තිබ්බේ නෑ. ඔච්චර ඉරිසියා කරන්න එපා. ආවේ නම් ටැප් එක ගාවට. ඉතින් අතේ තිබ්බ බැටින් ග්ලව්ස් දෙක මනුරුගේ ඇඟේ ගහලා එයා අත් දෙකට වතුර අරන් මූන්ට ගහගත්තා. කවුද ඒකට වගේ කියන්න ඕන? නෝක්කාඩුවට වගේ මනුරු එහද්දී මූණ දිගට වතුර බේර මාණික්කේ ආදියාවට හැරුණා. හැරුණත් මුකුත් කිව්වේ නෑ. ඒ වෙනුවට වැඩි වෙන හද ගැස්ම එක්ක හිතින් වාද කරන්න ගත්තා. මනුරු තව එයාට පිස්සු හදවන එක ගැන හදවතටත් එක්ක එකතු වෙලා නිකන් බොරුවට බනින්න ගත්තා. ඇයි කටවහන්? අද එනවද? අහන්න තියෙන ලොකුම දේ. ඇත්තටම එයා එනවද? මාණික්කෙට උදේ ඉඳන් ඒක කොහොම කරත් ප්‍රශ්නයක්මයි. ආවේ නැත්තම් නිකන් ඉන්න එපා. මාව ඇදගෙන යන්න. අඩියෙන් අඩිය මනුරු එයා ළඟට ලං වුණා. එහෙමයි කියලා මාණික්කය අඩියක්වත් හෙලවුන්නේ නැහැ. ඇස්පිල්ලමක්වත් ගහන්නේ නැතුව එයා මනුරු දිහා බලන් හිටියා. ළඟ නැහැ කියලා හිතන වෙලාවට හොයාගෙන එන්න. කතා කරන්නේ නැත්නම් හේතුවක් හොයන් හරි කතාවට පැටලෙන මාණික්කය. වෙන අයට දෙන හිනාව ලැබෙන්නේ නැහැ කියලා ඉරිසියා කරන්න. හරියට මනුරු කරනවා වගේ. ඒක තමයි මාණික්කගේ ඔළුවට ඉස්සෙල්ලාම ආවේ. එයා කියන හැම දෙයක්ම මනුරු එයාට කරනවා. ඉස්සරහටත් කරයි කියලා එයා බලාපොරොත්තු වෙනවා. එයා ඒවා ඉල්ලනවා, ඒවට බැඳෙනවා. ඉතින් ළඟටම ආපු මනුරු ඒ කියලා තොල් පියාගෙන මාණික්කගේ හදවත ගැහෙන සද්දේ ඇහෙන තරම් ලං වෙලා එයාගේ තොල්ලුඩින් බීරලා යන වතුර බින්දු මහපොට ඇඟිල්ලෙන් පිහදාලා එහෙම්මම මනුරු එයාගේ තොල්ලුඩ තියාගනිද්දි මාණික්කෙට ඔස්ම හිර වෙන්න වගේ. ඒ බං උඹලා මකද කදක්ක කනවද? කස්තුරි සුවඳ. තවත් කොටසක් බලාපොරොත්තු වන්න.